ශ්‍රී ලංකාවේ පුරාතන ඉංජිනේරු කලාත්මකත්වයේ අරුමයක් තමයි ගල් පාලම් කියන්නේ. ගල් තට්ටු මත ඉතිවුණු මේ පාලම් කාලයත් සමග තවමත් නොනැසී පවතිනවා. ජලය හරහා ජනතාව සම්බන්ධ කරපු මේ නිර්මාණ තාක්ෂණයක් විතරක් නෙමෙයි, මේ ඉතිහාසයක්. කොහොමද මේ ගල් පාලම් හදලා තියෙන්නේ? කවුද මේවා නිර්මාණය කරලා තියෙන්නේ? අද අපි බලමු ගල් පාලම් පිළිබඳ විස්තරයක්. ඉතිහාසය සහ ඒ වගේ වටිනාකම් පිළිබඳව අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අවසානයේ දක්වා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක්. අද මම මේ ඉන්නේ ලංකාවේ තියෙන සුවිශේෂීතම නිර්මාණයක් උඩ. විශේෂයෙන්ම අවුරුදු 2500කට විතර ඈත යුගයේ හදපු ගල් පාලම මත තමයි මේ ඉන්නේ. විශේෂයෙන්ම මේ ස්ථානය සඳහන් වෙන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කරේ මෙන්න මේ මල්වතෝය හරහා තියෙන මේ ගල් පාලමෙන් කියලා තමයි කියන්නේ. දැන් ඔබට පේනවා මේ මල්වතෝය හරහා තියෙන නව පාලම තියෙනවා එහා පැත්තේ. ඉතින් ඒ ස්ථානයේම තමයි මෙන්න මේ අවුරුදු 2500කට කලින් මෙන්න මේ ගල් පාලම නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ මේ දකින්නේ අනුරාධපුර උතුරු ගල් පාලම. මේ ශිලා පාලම නිසාම මේ අවට ගම්මානය හඳුන්වන්නේ ගල් පාලම කියන නමින්. මන්නාරම යාපනය වැනි ප්‍රදේශවල ඉඳලා අනුරාධපුරයට ප්‍රවේශ වෙන්න තියෙන ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන්නේ මෙන්න මේ මල්වතෝය හරහා. ඉතින් මේ මල්වතෝය හරහා එගොඩ මෙගොඩ වෙන්න තමයි මේ ගල් පාලම ඉදි කරලා තියෙන්නේ. එක් පේලියක ගල් කණු 3ක් හිටුවලා ඒ මත ගල් බාල්ක තියලා ඒ ගල් බාල්ක මත ගල් පතුරු අතුරලා තමයි මේ ගල් පාලම ඉදි කරලා තියෙන්නේ. ගඟ මැද තියෙන ගල් කණු වල වට ප්‍රමාණය සාමාන්‍ය අඩි 3ක් 4ක් වගේ වෙනවා. ඒ වගේම උස අඩි 10කට වැඩි. ඒ වගේම තමයි මේ ගල් පාලමේ පළල අඩි 12ක් වගේ වෙනවා. මේ ගල් පාලම ඉදි කිරීම සම්බන්ධයෙන් නිශ්චිත පාලකයෙක් පිළිබඳව සටහනක් නැහැ. කොහොම වුණත් පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවස දක්වා කාලය තුල මේ අතර මේ ගල් පාලම නිර්මාණය වෙලා මේ කාලය ඇතුළත මේ ගල් පාලම සංවර්ධනය වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි ලෝකයේ මෙවැනි ගල් පාලම් මේ කාල සීමාව තුළ ඉදි කරපු රටවල් ගත්තොත් චීනය ඉදි කරලා තියෙනවා, යුරෝපය ඉදි කරලා තියෙනවා, විශේෂයෙන්ම රෝමයේ ඉදි කරලා තියෙනවා, ඒ වගේම ඉන්දියාවේ ඉදි කරලා තියෙනවා. එතකොට මේ සමගාමීව තමයි ශ්‍රී ලංකාවේ මේ කාල සීමාව තුළ මේ ගල් පාලම් ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ කාල සීමාව තුළ ලෝකයේ වෙනත් ප්‍රදේශයක මේ කිව්ව රටවල් ඇරුණුකොට වෙනත් රටක ගල් පාලම ඉදි කරලා තිබුණා කියලා නිශ්චිත සටහනක් නැහැ. අනුරාධපුර යුගයේ ඉදි කරපු ගල් පාලම් පිළිබඳව නිශ්චිත අදහසක් ඔබට ඇති කියලා දැන් මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙනතුරු ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගමන් මම අදට ඔබෙන් සමුගන්නවා.